මේ සඳහා නිර්දේශිත නාමයන් ජී සෙල්වා ප්‍රවේගය, රුවන් කස්තා මහරජ ගැමුණු, චන්න දේශප්‍රිය හෝගානා පොකුණ. චිත්‍රපටයට ප්‍රස්තුත තේමාවට අදාළව අධ්‍යක්ෂකවරයා විසින් ඉල්ලා සිටිනු ලබන රූප රචනය සිය ශිල්පීය කලාත්මක පරිඥාණයෙන් ග්‍රහණය කරගන්මින් ප්‍රකට කරන ලද ප්‍රතිභාව විෂද කිරීමේලා කැමරාකරණයෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වයේ උදෙසා 2015 වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්මානය ලබන්නේ මහරජ ගැමුණු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක රුවන් කොස්ටා. හොඳම තිර නාටකය ජයන්ත චන්ද්‍රසිරි මහරජ ගැමුණු, ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක, ඉන්දික ෆර්ඩිනන්ඩු හෝගානා පොකුණ. තිර රචනය චිත්‍රපටයේ හදවතයි. එහෙම නැත්නම් ආත්මයයි. හොඳම තිර රචනය අපූර්ව අනුභූතියකට පසුබිම් වූ සමාජයක ජීවත් වන ගෑනුන් හා මිනිසුන්ගේ ගූඪ භාවය සිය පරිකල්පනීය ප්‍රතිභාවෙන් විනිවිද දැක් සිනමාත්මකව හා සංවිධිත ගුණයෙන් යුක්තව නිර්මාණය කරන ලද තිර රචනය උදෙසා 2015 සරසවිය සම්මාන උළෙලේ හොඳම තිර රචනය සඳහා වූ සම්මානය පිරිනැමෙන්නේ ඔබ නැතුව ඔබත් එක්ක චිත්‍රපටයේ තිර රචනය කළ ප්‍රසන්න විතානගේ. හොඳම සහාය නළුවා නිර්දේශිත නාමයන් ජයලත් මනෝරත්න හෝගානා පොකුණ. බැස්ටේ ඉන්නේ මරණ මංචක මල්ලියේ. කොළඹ නම් යන්න බෑ ලොකු සර්. රොෂාන් රවින්ද්‍ර ඇඩ්‍රස් නෑ. මහින්ද්‍ර පෙරේරා ඇඩ්‍රස් නෑ. හොඳම සහාය නළුවා චරිතය විසින් ඉල්ලා සිටිනු ලබන රූපන ශාක්‍යතා ජීවගුණයෙන් භාවිත කරමින් ප්‍රකට කළ රංග කෞශල්‍ය උදෙසා 2015 සරසවිය සම්මානුල්ලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ ජයලත් මනෝරත්න හෝගානා පොකුණ චිත්‍රපටයේ රියදුරුගේ චරිතය නිරූපණය කිරීම තුළින් ජයලත් මනෝරත්න වෙනුවෙන් මේ අවස්ථාවේ මේ සම්මානය වෙනත් කෙනෙකු ලබා දෙන්න. හොඳම සහාය නිලිය නිර්දේශිත නාමයන් ඩිලානියා බේවර්ධන බොරදිය පොකුණ. කාගේද? චිත්‍රලගේද? ඔබ ඵලයන් මම ඉතින් පත්තු කරලා මෙන්න. ස්විතා යා දමිතා බේරත්න ප්‍රවේගය. ඔයා ඌ අත්තරලා දැම්මොත් එහෙම නිකන් ඔයාගේ තරහකාරයෙක්ට හොඳ ඒවා කියයි. සබීතා පෙරේරා ඇඩ්‍රස් නෑ. ඊට අවුරුදු 20කට ඉස්සර වෙලා මම්මගේ පඩින් වදාපු දරුවා. නාගරික උපසංස්කෘතිය සමාජයක් තුළ දෛනිකව මූණ පාන අවස්ථා සහ ගැටුම් අතර දෝලනය වන ස්ත්‍රී චරිතයක ගති ස්වභාවය මැනවින් හඳුනාගෙන කරන ලද සියුම් රංගනය උදෙසා 2015 සරසවි සම්මාන උළෙලේ හොඳම සහාය නිලිය ලෙස සම්මාන ලබන්නේ දමිතා අබේරත්නයි. ප්‍රවේගය චිත්‍රපටය සඳහා
බොහොම ස්තුතියි කාන්ත කරුණාතිලක මැතිතුමනි. ප්‍රාසංගික කලාව හා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මෙන්ම දේශීය සංස්කෘති අංගයන්ට මුල් තැන දෙන සරසවි සම්මාන උළෙල දේශීය සිනමාවේ ගාම්භීරත්වය පිළිඹු කරන රාත්‍රියක්. උත්කර්ෂයෙන් පිරිපුණු දේශීය සිනමා සංගීතයේ හැඩතල සංගීතවේදී රංග දසනායක විසින් නිර්මිත මේ සංගීත ඛණ්ඩය ජගත් සංස්කෘතික විවිධත්වයෙන් මූර්තිමත් වෙනවා. ප්‍රමෝදයේ භාව ලීලාවන්ගෙන් වර්ණිත නර්තන වින්‍යාසය චන්න විජයවර්ධන. චන්නපුලි රංගායතනයේ නර්තන පිරිවෙලයි දැන් නෙළුම් පොකුණ වේදිකාව හැඩගන්වන්නේ. හෙළ සිනමාවේ සත්වන දශකය සෙලුවිලොයිඩ් පටේ සිට ඩිජිටල් තාක්ෂණය දක්වා යොමුවීමේ සංවාදය පෙරටු කොටගෙනයි විකාශනය වෙන්නේ. වෙනස් විෂයපතයන් ස්පර්ශ කළ තේමාවන් රැගෙන නවක සිනමාකරුවන් රැසක් දේශීය සිනමාවේ හෙට දවසට බලාපොරොත්තු එක් කළා. ඔවුන් අතර ප්‍රසන්න ජයකොඩි, විජිත ගුණරත්න, අතුල ලියනගේ, ප්‍රියංකර විතානාරච්චි, සත්‍යජිත් මායිටිපේ වැනි අධ්‍යක්ෂකවරුන් කැපී පෙනුණා. ඔවුන් බොහෝ දෙනෙකුගේ චිත්‍රපට විවිධ ජාත්‍යන්තර ඇගයීම් වලට අඩු වැඩි වශයෙන් ලක් වී තිබුණා. මේ අතර ඉතාලි ජාතිකයෙකු සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ පළමු වරටයි. ඒ ඉහළ ප්‍රමිතියකින් සිනමාවේදියා උබර්තෝ පැසොලිනි.
ජාත්‍යන්තර සිනමා උළෙලවල් නියෝජනය කළ චිත්‍රපට අතර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මාලිනී ෆොන්සේකා ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස අභිෂේක ලැබීම විශේෂ අවස්ථාවක්. ඇයි හදිස්සියේ? එයාට ටෙලිඩ්‍රාම එකක ෂූටින් තියෙනවා. චාලිකත් යනවද? නෑ මට හදිස්සියක් නෑ. එම සම්මානයම ඊළඟට හිමි කරගන්නට ප්‍රසන්නගේම ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ අංජලි පටෙල් සමත් වුණා. ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය නිලියක් සම්මානයට පාත්‍රවීමත් විශේෂත්වයක්. ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපට ධාරාව ප්‍රේක්ෂකයන්ට අමතක වූ සමයක අශෝක හඳගම ඉනියවන් චිත්‍රපටය දෙමළ බසින් නිර්මාණය කිරීම කාලීන නවමු පිවිසුමක් වුණා. මට මගේ නොවන මගේම ආදරයක් මේ අවදීවත් සිනමාව කර්මාන්තයක් ලෙස හිසෝසවන්නේ නැහැ. නමුත් ඇතැම් සිනමාකරුවන් ප්‍රේක්ෂකයින් සිනමාවට කැඳවාගෙන එන්නට විවිධ උපාය මාර්ගික අත්අදා බැලීම් කරනු දැකිය හැකි. එවන් ඇතැම් ප්‍රයත්නයන් වෙළඳපොළ හමුවේ සාර්ථක වනවා. අහසින්නේහා තරුමන්දිගේ පියබන්න දෙන් විහාගේ කුලෙස කොළඹ චිත්‍රපට උළෙල මෙරට සිනමා ප්‍රේක්ෂකයන් තුළ අලුත් පිබිදීමක් ඇති කළා. විශේෂයෙන් තරුණ පරපුර තුළ රිදී තිරය ඉදිරි පසුපසත් සිටින නව පරපුර සබුද්ධිකයි. නව තාක්ෂණය ඔස්සේ ලෝකයට විවර වූ මනසින් යුත් මෙරට ප්‍රේක්ෂකයන් සහ විද්වත් සිනමාවේදීන් දැන් බලාගෙන සිටින්නේ දේශීය සිනමාවේ ඩිජිටල් යුගයේ දොරකවුළු විවර වන තුරුයි. දේශීය සිනමාවේ දශක 7ක මතක සැමරුම් අපි ආවර්ෂණය කරද්දී අපි මේ සරසවි සිනමා උළෙල 33 වෙනි සරසවි සිනමා උළෙලේ 7 වන සහ අවසාන අදිරයටයි දැන් පැමිණ තිබෙන්නේ. කමල් මේ සම්මාන උළෙලේ මේ හැමදේම 7න් හදන්නේ මේ 7 අංක 7 වාසනාවන්ත අංකය. කියනවනේ එහෙමත් කියනවා. හැබැයි ඉතින් ඒ වාසනා ගුණය තමයි සරසවි සම්මානය ආරම්භ කළ දා සිටම පැවතුනේ. ඉතින් අපේ සිනමාව දැන් එළඹෙමින් ඉන්නේ 7 වෙනි දශකය සම්පූර්ණ කරමින්. ඒ නිසා තමයි දශක 7ක රූප සරණියක් මත පදනම් කරලා මේ උළෙල ඉතාමත් වර්ණවත් කළේ. ඉතින් මේ කොටසින් අපි අපේ මේ සුන්දර මහෝත්සවය එහෙම නැත්නම් සිනමාවේ මහා මංගල්‍යයේ කූට ප්‍රාප්තිය කරා අපි ලං වෙනවා. ඉතින් අපි මේ බොහෝ දෙනෙක් පුලපුලා බලා සිටි ඒ කූට ප්‍රාප්තිය එහෙම නැත්නම් අවසාන වටේ සම්මාන ප්‍රදානය කිරීමටයි දැන් අපි සූදානම්. අන්පත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමාටත් එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරු පර්ණවිධාන මැතිතුමාටත් ලේක්හවුසී අධිපති කාමන් රත්නායක මහතාට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතාට සහ සරසවි පුවත්පතේ කතෘ අරුණ ගුණරත්න මහතාට. ඒ වගේම අවධාරණයෙන් යමක් කියන්නට ඕන දෙයක් තියෙනවා. ජූරි සභාව විශේෂිත ජූරි සම්මානයත් ප්‍රධාන සම්මාන අතරේම ප්‍රදානය කරන්නට කියලා විශේෂ ඉල්ලීමක් කළා. අපි බලමු ඒ විශේෂ සම්මානලාභියා කවුද කියලා. විශේෂ ජූරි සම්මානය රැකියා විරහිත උගත් කෙලිලොල් යෞවනයෙකුගේ පාතාලයේ ගොදුරක් බවට පත්වෙමින් ඔහු චර්යාවන් වෙනස් වන ආකාරයත් තවත් විටික කඩවසම් තරුණ ප්‍රේමවන්තයෙකුගේ භූමිකාවත් නිරූපණය කරමින් සම්ප්‍රදායික රංගනයේ සීමා අතික්‍රමණය කරමින් අනාගත ලංකාවේ සිනමාවේ යෞන් නළු භූමිකාව පිළිබඳ අපේක්ෂාවන් දැල්වූ ප්‍රවේගයේ චිත්‍රපටයේ හේමාගේ චරිතය නිරූපණය කළ හේමාල් රණසිංහටයි